හායි හිංචි පැංචිලා. අද අපි දෙන බිරියානි එකක් හදන්න යන්නේ. අපි දෙන්න ගාව තියෙන බඩුත් එක්ක. අපි දෙන්න ගාව නැත්තේ කොත්තමල්ලි කොළ විතරයි. ගන්න යන්න කම්මැලි. මොකද එළිය හරිම සීතලයි. ඒ නිසා හිතුවා කොත්තමල්ලි කොළ ඕනේ නැහැ කියලා. තියෙන දේවල් වලින් අපි හදාගෙන කනවා කියලා. ඉතින් අපි බාස්මති රයිස් කෝප 3ක් ගත්තා. ඒක හොඳට සෝදලා අවශ්‍ය කුළු බට් එකකට දාගත්තා. ඉතින් එයා ඒක විස්තර කරනවා. ඒ වීඩියෝ එක නම් ඇත්තටම නැහැ. ඒකට අපි බටර් ටිකක් මිශ්‍ර කරලා අපි ඉතින් හාල් එක තැම්බෙන්න තියෙනවා. ඔයාලට ඕන නම් තෙල් උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි බිත්තර 4ක් ගත්තා. ඒක ලුණුත් දාලා වතුර තැම්බෙන්න තියෙනවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලගේ කැමැත්ත අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. අපි බිත්තර 4යි ගත්තේ. ඉතින් ඊට පස්සේ ඒත් එක්ක මම චිකන් එක කපලා හොදන්න පටන් ගත්තා. ඒ වගේම අපි කපා ගත්තා ලුණු. එතකොට මිරිස් මම මිරිස් වැඩි ගත්තේ නැහැ. මොකද අපේ හපියා මිරිස් කන්න වැඩි කැමති නැති නිසා මම ඒකට දාගත්තා සුදු ලුණු ඉඟුරු හොඳට තලා ගත්තා. එතකොට ඒ වගේම තක්කාලි, ලෙමන්, යෝගට් එකක් මම ගන්නවා මේකට. ඒ වගේම තමයි අපේ කුළු බඩු ටික මිරිස් 3-5 ටිකක් තියෙනවා. ඒ වගේම තමයි මම සෝදගත්ත චිකන් එක වතුර චුට්ටක් බහින්න මම පැත්තකින් තියලා තිබුණා. වගේම තමයි අපි වැකේෂන් ගිහින් එනකොට තාච්චියක් ගෙනාවා මැටි ඇතිලියක්. ඉතින් ඒකේ තමයි අද අපි බිරියානි එක හදන්නේ. ඉතින් ඒකම සෝදලා අරගෙන තියලා රත් වෙන්න තියලා තෙල් ටිකක් දාගන්න ගමන් ඉන්නේ. ඒකට අපි ලුණු දානවා. ලුණු දාගෙන පොඩ්ඩක් තියලා අපි ඒකට දාගන්නවා තලාගත්ත ඉඟුරු සුදු ලුණු මිශ්‍ර එක. ඊපස්සේ අපි ඒකත් ආයෙම හරි මෙහාට කරන ගමන් අපි ගත්ත වෙන් කරගත්ත කුළු බඩ ටික දානවා. ඊට පස්සේ අපි ඒකත් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපි දාගත්ත බිරියානි මසාලා මිරිස් මම ඔය ගාන්න දාගත්තට මට පස්සේ ආයෙ මදේලා මම ආයෙම මිරිස් ගම් මිරිස් ලුණු දාගත්තා. මම ආයෙම දැන් දැම්මේ ගම් මිරිස් සහ ලුණු. ඊට පස්සේ අපි ඒක හොඳට මිශ්‍ර කරගන්නවා. ඇත්තට මේ වෙලාවේ හරිම සුවඳයි. බලමු හදලා ඉවර වෙලාම පස්සේ අපි කපාගත්ත මිරිස් කරල් ටික වගේම චිකන් එකත් ඒකට දාගෙන හොඳට මිශ්‍ර කරගන්නවා. අපි චෙෆ් හබි තමයි ඉතින් ඒ වැඩේ කරන්නේ. ඒ වගේම තක්කාලි ටිකත් අපි මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ වතුර ටිකක් දාලා එකට දාගන්නවා. අපි ගත්ත යෝගට් එකත් ඊට පස්සේ අපි හොඳට මිශ්‍ර කරගන්නවා. යෝගට් එකත් හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ අපි ලෙමන් ටිකක් දාගන්නවා. ඊට පස්සේ මට හිතුණා වෙනම චිකන් අඩු දෙක බෙද ගන්න. මම ඒක මිරිස් ටිකක් අනම්මනම් දාලා අවශ්‍ය දේවල් දාලා වෙනම තියාගත්තා. මගේ බත් එකත් හැදලා ඉවරයි. මම අපි දැන් ඒකට බත් එක එකතු කරගන්න ගමන් ඉන්නේ. ඉතින් දැන් අපි බිරියානි එකේ අන්තිමට කියන්නේ. ඉතින් අපි ඒත් එක්කම ඩෙසර්ට් එකත් හදා ගන්නවා. අද අපි ස්ට්‍රෝබෙරි ඩෙසර්ට් එකක් තමයි හදන්නේ. අපි ඉතින් කපාගත්ත ස්ට්‍රෝබෙරි එකට යෝගට් එකක් දාලා මිශ්‍ර කරගන්නවා. ඒත් එක්කම අපි දාගන්නවා හනි ටිකක්. මොකද ස්ට්‍රෝබෙරි ටිකක් ඇඹුළු වගේ. ඒ නිසා අපි හනි ටිකත් ඇඩ් කරගන්නවා. මම කපාගත්ත පොඩිට කපාගත්ත කජුයි චොක්ලට් ටිකකුත් ඒකට උඩින් දාගන්නවා. ඉතින් අපි බිරියානි එකක් දැන් රෙඩි වෙලා තියෙන්නේ. මම අර වෙනම හදාගත්ත අපේ කුකුල්ලන්ඩු දෙකත් දැන් හරි. ඉතින් අපිට කන්නයි තියෙන්නේ. අපේ බිරියානි එකත් හරි. ඇත්තටම හරිම රසයි අපේ බිරියානි එක. ඒ වගේම ඩෙසර්ට් එකත්. ආයෙත් දවසක හම්බෙමු.
කන්නයි තියෙන්නේ දැන්. බයි බයි.